ලංකාවේ නම් පොසොන් පෝයත් ලං වුණාට අපිට තාම මෙහි අවුරුදු උත්සව තියෙනවා. අපි ජීවත් වෙන නගරෙම නොවුනත් අපේ ගොඩාක් හිතවත් යාළුවෝ කට්ටියක් කරන අවුරුදු උත්සවයකට යන්න තමයි අපි මේ උදේ පාන්දරම පිටත් වුණේ. පාර පේන්නේ නැති තරමටම මීදුම. බොහොම අමාරුවෙන් ඒ වගේම ගොඩක් පරිස්සමින් තමයි වාහනේ ඩ්‍රයිව් කරන් ගියේ. අපිට වඩා පැය 3මාරක් 4ක් විතර දුරින් තමයි යාලා ඉන්නේ. ඉතින් පරක්කු වෙලා ගිහිල්ලා වැඩක් නැති නිසා අපි පාන්දරම ගමන යන්න පිටත් වුණා. මේ පැත්තට නම් මං ගොඩාක් ආසයි. අපේ වගේ බිල්ඩින් ගොඩක් නෙමෙයි තියෙන්නේ. මේ වගේ කොළ පාට පරිසරයක් තමයි මේ පැත්තේ හැමතැනම පේන්න තියෙන්නේ. අපි ඉතින් අවුරුදු උත්සවයේ තියෙන තැනට ගියා. ඒ පරිසරයත් ගොඩාක් ලස්සනයි. මෙදා පාර නම් ඒ වුණාට ගොඩාක් වීඩියෝ කරේ නැහැ. වීඩියෝ කරනකොට තරඟ බලන්න තියෙන අවස්ථාව වගේම ඒව බලලා විනෝද වෙන්න තියෙන අවස්ථාවත් අඩුයි. අපි ගිය පාරත් මේ විදිහටම මේ අවුරුදු උත්සවය බලන්න ආවා. ඒ නිසා ඉතින් මෙදා පාරේ හිතුණා ගොඩක් වීඩියෝ කරන්නේ නැතුව අවුරුදු උත්සවය බලලා විනෝද වෙනවා කියලා. තරඟ කීපයක් විතරක් ඒ නිසා වීඩියෝ කරා. ගිය පාර නම් මේ අවුරුදු උත්සවයේ කණාමුට්ටිය බිඳලා ප්‍රථම ස්ථානය ගත්තේ මගේ මහත්තයා. ඒ වුණාට මෙදා පාර නම් කොහේ ගියාද මන් දන්නේ. මුට්ටියත් පාස් කරන් සෑහෙන දුරක් යන්න තමයි හැදුවේ. හොඳ වෙලාවට ළඟ හිටපු කට්ටිය අල්ලගත්තා. පොඩි දෙන්නටත් හිනා. එයාලා දෙන්න මෙහා පැත්තේ ඉඳගෙන කෑ ගහනවා. වමට හැරෙන්න දකුණට හැරෙන්න කෙලින් යන්න කී කිය. තාත්තට නෙමෙයි ඒ වුණාට ඒක ඇහෙන්නේ. පුංචියට තිබ්බ තරඟයක් තමයි මේක. මේ බීම බොන තරඟය. මගේ පොඩි දෙන්නත් ඉතින් මේ හැම තරඟයකටම ඉදිරිපත් වුණා. දුවට නම් ගොඩාක්ම ඕනුනේ දිනන්න නෙමෙයි. එයා කැමති මේ තරඟවලට ඉදිරිපත් වෙන්න. එයා මට කියලාම ගියේ එයාට තෑගි නැතත් මට මේ තරඟවලට ඉදිරිපත් වෙන්නයි ඕනි කියලා. එක තරඟයක් ඉවර කරලා එයා අනිත් ළමයි එක්ක සෙල්ලම් කරන්න ගියේ එයාලට තව ඒ වගේ තරඟයක් තිබ්බොත් කතා කරන්න කියලා. මල්ලිට නම් ඉතින් ඒ තරම්ම තේරෙන්නේ නැහැ. මල්ලි නම් ගොඩක් වෙලාවට යන්නේ මොනා හරි තෑග්ගක් ගන්න බලාපොරොත්තු වෙන. කොහොම හරි බීම බීලා දුව තමා තුන්වෙනි ස්ථානයේ වුණේ. ඒකට ඉතින් එයාට හරි සතුටුයි. ඊට පස්සේ තිබුණේ එයාලටම මනිස් කන තරඟය. මෙයාලා ඉතින් මේවට ගොඩක් හුරු පුරුදු නැහැ. ඒ නිසා ඉතින් දිනුම පෙරදුම කෙසේ වෙතත් තරඟ නීති උල්ලංඝනය වුණත් එයාලට ඕන විදියට ඒක කන්න කියලා මං ඔහේ හිටියා. පළවෙනි දෙවෙනි තුන්වෙනි ස්ථානවලට වෙන ළමයි කීප දෙනෙක්ම තේරිලා හිටපු නිසා මෙයාලා මේක අතින් අල්ලලා කඩාගත්ත කියලා මම මුකුත්ම කිව්වේ නැහැ. එයාලට කැමති විදියට ඒක කන්න දුන්නා. තෑගි ගන්න එක කෙසේ වෙතත් තරඟවලට ළමයින්ව ඉදිරිපත් කරන එක තමයි වටින්නේ. ඒකෙන් තමයි එයාලා ඉගෙන ගන්නේ දිනුම පෙරදුම දෙකම බාර ගන්න පුරුදු වෙන්න ඕනේ කියලා. මේ තියෙන්නේ එයාලට වෙන්නුණු දුවන තරගේ. මේකටත් ඒ දෙන්නම සහභාගී වුණා. පුංචි අය සහභාගී වෙච්ච තරඟ ඔක්කොම හරිම ලස්සනයි. හරිම සුන්දරයි. ඔය පුළුවන් තරඟවලට මමත් ඉතින් යන්න ඕනෙනි කියලා හිතලා දෙහි ගෙඩිය හැන්දේ තියාගෙන යන තරගෙට සහභාගී වුණා. දිනුවේ නැහැ. හැබැයි ඉවර වෙනකම්ම දෙහි ගෙඩිය හැන්දේ තියාගන්න පුළුවන් වුණා. බීම බීලා අක්කා තුන්වෙනි ස්ථානය ගත්තානේ. ඒකට හම්බෙච්ච තෑග්ග ගන්න යන තමා මෙතනට වෙලා ඉන්නේ. ඉතින් මූණේ මලක් පිපුණා වගේ තමයි. පුංචි අය ඉතින් අපි කිව්වට ආසයිනේ මොනා හරි තෑග්ගක් එයාලටත් ලැබෙනවට.
අර ඈතින් පේන්නේ බැලුන් ඩාන්ස් එක. ඒකට නම් යන්න කම්මැලි කියලා හිතුණා. ඒ නිසා ගහක් යටට පුටුවක් තියාගෙන හෙවණට වෙලා පොඩි වීඩියෝ එකක් කරන ගමන් බැලුන් ඩාන්ස් එක බැලුවා. මේ වගේ තව ලස්සන නැටුම් කීපෙකුත් තිබුණා. මේ තියෙන්නේ පැණි බඹරේ. මේක තමයි හරිම ෂෝක් ඒ වගේම විනෝදම ක්‍රීඩාව. සමහර අය වැටෙනවා, සමහර අය අනිත් පැත්තට දුවනවා, සමහරු ඇදයට දුවනවා. බලාගෙන ඉන්න අපිට ඉතින් හොඳටම හිනා. ඉඳලා තොප්පි මාරු කරන එකටත් ගියා. ඒ වුණාට මුල්ම වටෙන් මුලින්ම අවුට් උනේ මම තමයි. විවෘත තරගයක් වෙච්ච නිසා ලොකු අයට වගේම පොඩි අයටත් සහභාගී වෙන්න පුළුවන් වුණා. ඒ නිසා ඉතින් පොඩි දෙන්නත් ඒකට ගියා. එක පයින් තමයි ඉතින් එයාලට යන්න පුළුවන් තරග වලට යන්නේ. ඊළඟට තිබුණේ විකට ඇඳුම් තරගය. ඒකත් හරිම ලස්සනයි. What is your name? Mami name Lala. Lala Rajapaksa. ඒ පළවෙනි තරම් කාරණිය හෝ තරම් කරුව මට තේරෙන්නේ නැහැ. තරම් කාරණිය තරම් කරුවේද කියලා. මට දැනගන්න දෙනවා. වාගේ ඇත්තනම මොකද්ද? ඇත්තනම වාගේ නම. ඇත්තනම චෙනුක හොඳ තරගයක් දුන්නා. ගොඩක් ස්තුතියි මේ පැත්තට එන්න. හොඳයි. දෙවෙනි තරග කාරණයට ආවද? දෙවෙනි තරග අවුරුදු කුමාරයට තියන්නත් පුළුවන් වුණොත් කියලා ගෙදරින් වැඳුම් ලෑස්ති කරගෙන තමයි තිබුණේ. වේලාසනින් එන්න ඕනි කියලා හිතාගෙන හිටියත් ළමයි මේ විදියට හැඩ වැඩ වෙනකොට ඒ දෙන්නවත් තියන්න ඕනි කියලා හිතුණා. පුංචි අය ආසයිනේ. ඒ නිසා ඒ තරගෙටත් ඉඳලම ගෙදර ආවා. Awuwazirat ilmu, awurudu da priti
වරුවේ මියුසිකල් ෂෝ එකකුත් තිබ්බ නිසා ඒකෙත් සින්දුවකට දෙකකට ඉඳලා අපි ගෙදර ඉන්න පිටත් වුණා. ආයේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු. එතකන් ඔයාලට චාෝ. Happy